යාළුවනේ පරණ භාණ්ඩයක් තියෙනවා. රබර් රොටි හදන මැෂින් එකක්. පොට් සීට් එක හදන. එන් කල් කැවුවා, මෙතෙන්ට සීට් එක අල්ලලා. අරකින් හදාගෙන මේකට දැම්ම කර කැවුවා. අවුරුදු අයිතිකාරයෙක් විදිහට නම් 200කට වැඩි කියලා කිව්වා. එන යාළුවනේ අද පිස්පරි වීඩියෝ එකක් දාන්න හදන යාළුවන්ට. ඊට කැලේ යන්න හදන්නේ. බම්බරයක් කපලා බම්බරයක් සෙට් කරන බලමු. පැන්ටි උත් ලයින් කරලා. එන යාළුවනේ. අපි යාළුවනේ කැලේට ආරම්භ කරන්න හදන්නේ. අද මල් හදන වීඩියෝ නෙවෙයි යාළුවනේ. අද අලුත්ම කාලේ වීඩියෝ එකක්. එන අපි උඩට ගිහලා බලමු යාළුවනේ. මහා කාලෙදියක් තියෙන යාළුවනේ. අපි දවල්ට කෑමක් අරන් යන්නේ යාළුවනේ. මරාතන මල් දෙන්න බලමු. ඔන්න යාළුවනේ අපේ ලොකේෂන් එකට ආවා. අපි අද මෙතන තමයි ඉන්න හදන්නේ. යාළුවනේ අපි උඩට යන්න හදන්නේ කැලේ උඩට යන්න හදන්නේ ඉඳක් තියෙනවා. අපි ලිඳ හොයාගන්න යන්නේ හොයාගන්න බැරුව ඉන්නේ. ලිඳ කාට කියලා හම්බෙමු යාළුවනේ. ඒක වතුර අරන් යන්න බෑ යාළුවනේ. ගෙදරින් ඉඳලා ගොඩක් දුර ඉන්නවා. යාළුවනේ අපිට කැලේට ආරම්භ කරනකොටම සතෙක් අහුණා. යාළුවනේ කෙනෙක් අහුණා බල්ලට බැන්න අපේ. එයාම ඔයාලට අපෙන් කරදරයක් නෑ. අපිට කරදර කරන්න එපා. අපි ආයේ කැලේට. ඔයාලගේ භූමියේදී අපේ එළියන ඔයාලට කරදරයක් නෑ අපේ. ඔන්න යාළුවනේ වතුර ටිකක් ගන්න ආවේ. මෙතන පොඩි දිය පාරක් තියෙනවා. මෙහාට පෑගම යාළුවනේ දැන් මාස දෙකකටත් වැඩි. ඉතින් යාළුවනේ වතුර පාර. අපි පොඩි ලිම් පොඩ්ඩක් කාරගමු කොහින් හරි. දැන් ගිහින් තියෙනවා මේ ඉත්තේ යාළුවනේ. ඉත්තටි දැන් නැති. ඉත්ත පැංචෙක් ඉඳලා ඔන්න යාළුවනේ අපේ සාගයෝ දෙන්නත් වතුර තිබහලා ඒ දින නම් බොනවා. අපිට ගාම් බොන්න හදාගන්න බැරුණා. අපි පොඩි ගල් කොටුවක් අස්සෙන් වතුර ටිකක් ගන්න බලමු. යාළුවනේ කූල් කියන්නේ කියන තේරෙන්නේ නැහැ ඒක. මහා කූල් එකක්. වතුර බෝතලයක් නම් ගත්තේ යාළුවනේ කොහොම හරි. අපිට මොනවා හරි හොයා ගන්න මදි. අපි තව දිගක් තාරලා වතුර ටිකක් ගමු යාළුවනේ උඩින්. යාළුවනේ අපි අරගෙන වතුර ගන්න මදි. අපි මේ එතන හාරන්න බෑවනේ ගලක් තියෙන්නේ. අපි මෙතන පොඩි ලිඳක් හාරන්න හදන්නේ මේ. කොට්ටක් ෆුල් කරගෙන පොඩ්ඩක් මෙතන හාරලා කියලා කවුමත් දාලා එනකොට ඉන්දිය වතුර ටික හොඳ ගන්න බඩ. දැන් කවුරු දාන්න කවුරු කියන්නේ මේ වගේ තැන් වල මේ මැනික් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. තියෙනවා යවනේ ඉල්ලම් පාරක් තියෙනවා. ඔන්න යාළුවනේ ඉඳන් හාරලි ඉවරයි. අපි දැන් මේක හිඳ වතුර ටිකක් අයින් කරගත්තා.
දැන් මේක තා පොඩ්ඩක් වෙලා යන තියෙනකොට කොතනද පිරිසිදු වෙනවා. අපිට උඩට යන්න අමාරුයි යාළුවනේ. අපි අමුගස් කපන්නේ දිරත් අතු කැලිය යනවා නම් කපලා අයින් කරගෙන තමයි යන්නේ. කැලේට හානියක් කරන්නේ නැහැ. යාළුවනේ යාළුවෝ දෙන්න ගිහිල්ලා වතුරේක එක ගෙමිල්ලන එහෙම. ඒ දෙන්නම් ගියා අපි තාම බඩ ගන්න උඩට. උඩ කාරේ කන්ට ගන්නවා ඊනේ. අම්මලේ ආවෙද්දිද? ආවෙද්දි. ඉරාට වල්ල දෙන්න අහුන්නේ නැත්තේ. කියන්න තේරෙන්නේ නැහැ යාළුවෝ. මේක නම් තනිකරම අන්ධකාරයේ පලාතේ. මේක පේන්නේ නැහැ. හලෝ එන්න හලෝ wow. තාත්තුට යන තියෙන යාළුවනේ. වෙලකොට ඇදලා නගින්න කියලා. ඇදලා බලන්න ඉතින් වල්ලට එන්ටර්ම නවත්ත ගන්න. ඊට පස්සේ දැද්ද. එන්නේ නැහැ වෙලබ. කලින් අපි තාම ඉන්න පොට්ටක් හොයාගන්න බැරුණා. ඉතින් නවත්ත ගන්න ඉන්නම් දෙන්නේ නැහැ වහිනවා. බලන්න යාළුවනේ මේ ඉතින් සම්දේ කියන ලස්සන මේ ගලන කොච්චර සතුටුද කියන්නේ බැරි යාළුවනේ. මේ අපේ සීයලා කියන දෙනා යාළුවනේ මේ ඉස්සර රජ කාලේ ඉඳලා පුරුදු හැංගිච්ච තැන් තියෙනවා උඩ. ඉතින් දැන් යාළුවනේ යනකොට වැටෙනවා ඒක එලා නේ. අම්මෝ හොඳ ගන්න. මෙතනින් යන්න බෑනේ මල්ලි. මේකත් ඉන්නේ යාළුවනේ. බලාගෙන ඉන්න එකට එන්න මේ මල්ලිලා යන්නේ පාන. අයියා ඇත්තට මේක වල හැක්කිනවද?
යාළුවනේ අපි අර පැත්තේ යන්න විදියක් නෑ. අපි දරගෑලක් කඩන්න ගියා. වලසගේ ඉන්නවද මන් දන්නේ නැහැ. අපි යාළුවනේ මේ මෙතනින් තමයි උඩට යන්න හදන්නේ. පොඩ උඩකට යන්න. ඉතින් යාළුවනේ උඩට ගිහලා අඳමු. ගමන නම් හොඳයි යාළුවනේ. අවදානම දැන් පොඩක් වැඩි. අපි දැනුත් මේ උඩකට නැගලා ඉන්නේ. අර පැත්තට යන්න බෑ යාළුවනේ. මේ ඉන්නෝ වලහාගේ සුවඳක් ආවා ඉන්න වෙන. වලස් ගඳ ආවා. යාට අහුනොත් බේරෙන්න බෑ යාළුවනේ. බල්ල දෙන්නේ නේද අනිවාර්යෙන් එළවනවා අපි පස්සේ. අපි ඒකයි ටිකක් මේ උඩකට ඇවිල්ලා ඉන්නේ යාළුවනේ.